පසුගියදා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නළල රැලි ගන්වන හෙළිදරව්වක් සිදු වුණා. නවතම බුද්ධි තොරතුරු කාන්දුවකින් හෙළි කරලා තියෙනවා. රුසියාව රහසිගතව න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තියෙන අවි වෙනිසියුලාවේ ස්ථානගත කරලා තියෙනවා කියලා. රුසියානු ජනපති පුටින්ගේ මේ භයානක තීරණය නැවතත් සීතල යුද්ධයේ අඳුරුම දිනය ලෙස සැලකෙන කියුබානු මිසයිල් අර්බුදය සිහිගන්වන සිදුවීමක් වුණා. මේ පිළිබඳව වාර්තා වෙලා තියෙන තොරතුරු වලට අනුව ඇමරිකානු සැටලයිට් ඡායාරූප හා ඔත්තු බලන ගුවන් යානාවලින් නිරීක්ෂණය කරලා තියෙනවා. ඇතැම් වෙනිසියුලානු හමුදා කඳවුරු ආසන්නයේ අසාමාන්‍ය ක්‍රියාකාරකම් සිදු වෙනවා කියලා. ඇමරිකානු විශේෂඥයන්ට අනුව ඔවුන් මේ නිරීක්ෂණය කරලා තියෙන්නේ මිසයිල ගබඩා කළ හැකි බංකර සහ රුසියානු ඉන්ටර්මීඩියට් රේන්ජ් නියුක්ලියර් මිසයිල රැගෙන යා හැකි ට්‍රාන්ස්පෝර්ටර් ලොන්ච් සිස්ටම්ස්. මේ හෙළිදරව් එක්ක මොස්කව් පාලනයේ භූදේශපාලනික උපාය මාර්ග ගැන හොඳ අදහසක් ලෝකයට හෙළි වුණා. ඇමරිකාවට කිලෝමීටර් 3200ක් තරම් ළඟින් තමන්ගේ න්‍යෂ්ටිකාවි රැඳවීම මගින් රුසියාව නැගෙනහිර යුරෝපයේදී පමණක් නොව ඇමරිකාව එලිපත්තේදීම ඇමරිකාවට අභියෝග කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මේ තීරණය ගැන කුමන මත පළ වුණත් රුසියාව මේ තීරණය හොඳින් හිතලා බලලා ගත්ත තීරණයක් කියලා හිතන්න පුළුවන්. මොකද මෑත කාලයේ රුසියාව ආසන්නයේ නේටෝව සිදු කරන බලව්‍යාප්තියට සහ අවිස්ථානගත කිරීම වලට මේක හොඳ පිළිතුරක්. මේ වෙනකොට පවතින යුක්‍රේන යුද්ධයට මූලිකම හේතුව වුණෙත් නේටෝ බලව්‍යාප්තිය. යුක්‍රේන යුද්ධය පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකම්ම ඇමරිකාව ප්‍රමුඛ නේටෝ රටවල් දිගින් දිගටම යුක්‍රේනයට දියුණු අවි ආයුධ ලබා දුන්නා. රුසියාවට සම්බාධක දැම්මා. ඒ වගේම රුසියානු දේශ සීමා ආසන්නයේ නේටෝ හමුදා ක්‍රියාකාරකම් වැඩි කරා. වැදගත්ම දේ තමයි මේ ක්‍රියාකාරකම් වලට රුසියාව ආසන්නයේ න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමුත් ඇතුළත්. වෙනිසියුලාවේ න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීම මගින් රුසියාව තමන්ට එල්ලවන න්‍යෂ්ටික තර්ජන ගැන අවධානයෙන් ඉන්නවා කියන පණිවිඩය ඇමරිකාවට දීලා තියෙනවා. ලතින් ඇමරිකානු රටවල රුසියාව තමන්ගේ හමුදා ක්‍රියාකාරකම් සිදු කරපු පළමු අවස්ථාව මේක නෙමෙයි. 2018 වර්ෂයේදී රුසියානු Tu-160 බෝම්බ හෙළන යානා යුද්ධාභ්‍යාසයක් අතරතුර වෙනිසියුලාවට ගොඩ බෑවා. විශේෂත්වය තමයි මේ Tu-160 කියන යානා න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරන්න පුළුවන් යානා. මේ සිදුවීම රුසියාවේ අනතුරු ඇඟවීමක් විදිහට තමයි ඒ කාලේ ප්‍රසිද්ධ වුණේ. නමුත් මෙවර සිදුවීම මොස්කව් සහ කැරකස් අතර උපාය මාර්ගික හවුල්කාරීත්වය ලෝකයට පෙන්වලා තියෙනවා. ඒ වගේම ඇමරිකාවට දකුණෙන් තමන්ගේ න්‍යෂ්ටික මිසයිල රැඳවීමෙන් රුසියාව මේ සීතල යුද්ධයේ පියවරක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඇමරිකානු සම්බාධක හා ආර්ථික අවපාතයන්ට ලක් වෙලා ඉන්න නිකලස් මදුරෝගේ වෙනිසියුලානු රජය බොහෝ සෙයින් මේ වෙද්දී රුසියාව මත යැපෙනවා. රුසියාවෙන් වෙනිසියුලාවට ලැබෙන ප්‍රතිලාභ ගැන කතා කරනකොට ආර්ථික උපකාර, ඛනිජ තෙල් ගිවිසුම් හා බුද්ධි තොරතුරු හුවමාරු වගේම ආරක්ෂක සහාය සලකන්න පුළුවන්. මේ සියල්ලටම ප්‍රතිඋපකාරයක් විදියට වෙනිසියුලාව රුසියාවට සම්ප්‍රදායික ඇමරිකානු ආධිපත්‍ය තියෙන ප්‍රදේශයක පය ගසන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. රුසියානු න්‍යෂ්ටික මිසයිල වෙනිසියුලාවේ ස්ථානගත කරන්න ඉඩ ලබා දෙන එකෙන් මදුරෝට වාසි කිහිපයක් සැලසෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔහුගේ රෙජිමේ පෙරලා දාන්න කටයුතු කරන ඇමරිකානු උත්සාහයන් වළක්වන්න හැකි වෙන එක හිතන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ බලය පෙන්නලා දේශීයව තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගන්න තියෙන හැකියාව වගේම ලෝක භූදේශපාලනයේ තීරණාත්මක ස්ථානයක් බවට වෙනිසියුලාව පත් කරන්න හැකිවීම මදුරෝට මෙමගින් ලැබෙන වාසි විදියට හිතන්න පුළුවන්. මොස්කව් පාලනය නම් මේ අවස්ථාව යොදාගන්නේ යුරේසියාවෙන් එහාට තමන්ගේ බලය ව්‍යාප්ත කරන්න. මේ ක්‍රියාමාර්ගය ඇමරිකාවේ දශක ගණනක උපායමාර්ගික සැලසුම් සංකීර්ණ තත්ත්වයකට ඇදලා දාලා තියෙනවා. රුසියාව වෙනිසියුලාවේ න්‍යෂ්ටිකාවි රැඳවීම තනි සිදුවීමක් විදියට සලකන්න බෑ. මේක ඇමරිකාව හා රුසියාව අතර දශක ගණනක එදිරිවාදීකම් වල එක කොටසක්. සීතල යුද්ධයේ ඉඳලා අද වෙනකම්ම ඇමරිකාව සහ රුසියාව අතර නියුක්ලියර් සුපීරියොරිටි එක ගන්න විශාල තරගයක් තියෙනවා. දැනට ලෝකයේ විශාලතම න්‍යෂ්ටික සංචිතය තියෙන රුසියාවට. මේ සංචිතයට න්‍යෂ්ටික යුධ හිස් 5800කට වඩා ඇතුළත් කියලා සඳහන් වෙනවා.
මේක ඇමරිකාවට වඩා මදක් වැඩි අගයක්. මේ අතරට ලෑන්ඩ් බේස්ඩ් ඉන්ටර්කන්ටිනෙන්ටල් බැලිස්ටික් මිසයිල, සබ්මැරින් මගින් දියත් කරන්න පුළුවන් බැලිස්ටික් මිසයිල වගේම උපාය මාර්ගික න්‍යෂ්ටික බෝම්බ හෙළන යානා කියන ආකාර තුනේම අවි ඇතුළත්. මේවා රුසියාවේ න්‍යෂ්ටික බලයේ කොඳු නාරටිය කිව්වොත් නිවැරදි. යුදහිස් 15ක් රැගෙන යන්න පුළුවන් වගේම කිලෝමීටර් 18,000ක දුර ඉලක්කවලට සාර්ථක හා නිර්වද්‍ය ප්‍රහාර එල්ල කරන්න පුළුවන් RS-28 සර්මාට් ඉන්ටර්කන්ටිනෙන්ටල් බැලිස්ටික් මිසයිල් වගේ පද්ධති රුසියාවට ලෝකයේ ඕනෑම තැනකට පහර දෙන්න හැකියාව ලබලා දීලා තියෙනවා. ඒ වගේම ඇවන්ගාඩ් හයිපර්සොනික් ග්ලයිඩ් වෙහිකල්ස් සහ න්‍යෂ්ටික බලයෙන් ගමන් කරන පොසයිඩන් අන්ඩර්වෝටර් ඩ්‍රෝන් ඇමරිකාව තවමත් ළඟා වෙන්න බැරි වෙච්ච තාක්ෂණික වැඩි දියුණු කිරීම කියන්න පුළුවන්. මේ පද්ධති වලට මිසයිල් ආරක්ෂණ පද්ධති මගහරින්න තියෙන හැකියාව නිසා රුසියාවට ඇමරිකාව පළමුව පහර දීපු අවස්ථාවක වුණත් දරුණු ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙවැනි හැකියාවක් තියෙන පද්ධති කුඩා ප්‍රමාණයක් වුණත් ඇමරිකාව ආසන්නයේ ස්ථානගත කිරීම උපාය මාර්ගික බලතුලනය විශාල ලෙස වෙනස් කරනවා. ඇමරිකානු මිසයිල් ආරක්ෂණ පද්ධති ඔප්ටිමයිස් කරලා තියෙන්නේ ඇට්ලාන්ටික් මුහුද ප්‍රදේශයෙන් හෝ පැසිෆික් මුහුද ආසන්නයේ වගේ දුර ඉඳලා එන මිසයිල් තර්ජන වළක්වන්න. ඉතින් කැරිබියන් මුහුද ආශ්‍රිත ප්‍රදේශවල වගේ ඉතාමත් ආසන්නයේ ඉඳලා එල්ල වෙන මිසයිල් තර්ජන වළක්වන්න ඇමරිකානු මිසයිල් ආරක්ෂණ පද්ධති වලට ලැබෙන්නේ බොහොම සුළු කාලයක්. ඉතින් රුසියාවට අවශ්‍යත් මෙන්න මේක. දැනට න්‍යෂ්ටික බලය අතින් රුසියාවට ඉන්න එකම තරගකරුවා විදියට ඇමරිකාව හිතන්න පුළුවන්. ඇමරිකාවට ආසන්නව න්‍යෂ්ටික යුදහිස් 5200කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ලෑන්ඩ් බේස්ඩ් මිනිට්මෑන් 3 ඉන්ටර්කන්ටිනෙන්ටල් බැලිස්ටික් මිසයිල, ට්‍රයිඩන්ට් 2 මිසයිල ආම් කරපු ඔහායෝ ක්ලාස් සබ්මැරීන වගේම B2 සහ B52 වගේ උපාය මාර්ගික න්‍යෂ්ටික බෝම්බ හෙලන්නන් යොදාගෙන ඇමරිකාවටත් විනාශකාරී ප්‍රහාර සිදු කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඇමරිකාවේ මේ හැකියාවන් බොහෝ දුරට විදේශ රටවල හමුදා කඳවුරු, මිසයිල් ඩිෆෙන්ස් නෙට්වර්ක් සහ හවුල්කාර රටවල් මත රඳා පවතිනවා. ඉතින් රුසියාව ඇමරිකාව ආසන්න වෙනිසියුලාවේ න්‍යෂ්ටිකාවි රැඳවීම ඇමරිකාව ඩිෆෙන්සිව් මොඩ් එකට තල්ලු කරලා තියෙනවා. මොකද ඕනෑම වෙලාවක ඇමරිකානු භූමිය ප්‍රහාරයට ලක් වෙන්න මෙමගින් හැකියාව තියෙන නිසා. ඉතින් මේ සිදුවීම යුක්‍රේන යුද්ධයටත් සම්බන්ධයි. යුක්‍රේනය සම්බන්ධ සෑම උපාය මාර්ගික තීරණයකටම න්‍යෂ්ටිකාවි සම්බන්ධ වෙනවා. රුසියාව නිරන්තරයෙන්ම බටහිර රටවල් වලට තමන්ගේ න්‍යෂ්ටික හැකියාව මගින් තර්ජනය කරලා තියෙනවා. තමන්ගේ දියුණු අවි පද්ධති අත්හදා බැලීමෙන් රුසියාව තමන්ගේ සෙබළුන්ව ඉහළ සූදානමක පවත්වාගෙන යනවා. මේක නේටෝවට බරපතල අනතුරු ඇඟවීමක්. ඉතින් න්‍යෂ්ටිකාවි කෙලින්ම ඇමරිකාව ආසන්නයේම රැඳවීමෙන් රුසියාව මේ තර්ජනය මීළඟ අදියරට අරන් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේක දැන් නැගෙනහිර යුරෝපයට සීමා වෙච්ච ගැටුමක් නෙමෙයි. මේක දැන් නියුක්ලියර් සුපර් පවර්ස් දෙකක ලෝකය පුරා විහිදුණු ගැටුමක් කිව්වොත් නිවැරදියි. මේ තීරණය රුසියාවට උපාය මාර්ගික වශයෙන් විශාල අවස්ථාවක් ඇති කරලා තියෙනවා. මොකද දැන් ඇමරිකාවට පෙරමුණු දෙකකට අවධානය දෙන්න වෙලා තියෙනවා. එක පැත්තකින් යුරෝපයේ යුක්‍රේනය ආරක්ෂා කරන්න වෙලා තියෙනවා වගේම තමන්ගේ රට ආසන්නයේම මතුවෙච්ච රුසියානු න්‍යෂ්ටික තර්ජනයටත් මුහුණ දෙන්න මේ වෙද්දී ඇමරිකාවට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් වෙනිසියුලාවේ රුසියානු න්‍යෂ්ටිකාවි රැඳවීම රීජනල් ක්‍රයිසිස් එකක්, ග්ලෝබල් පවර් ස්ට්‍රගල් එකක් බවට පත් කරලා තියෙනවා. මේ අනුව ඇමරිකාව සහ රුසියාව අතර න්‍යෂ්ටික එදිරිවාදිකම තවම අවසන් වෙලා නැහැ. එදිරිවාදිකම එල්ල වෙන ස්වරූපය වෙනස් වෙනවා විතරයි. ඉතින් මේ වගේම ආරම්භ වෙච්ච 1962 කියුබානු මිසයිල් අර්බුදය න්‍යෂ්ටික යුද්ධයක් බවට පත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි වැළකුණා. ඒ වෙනකොට රුසියාව පාලනය කරපු නිකිතා ක්‍රුෂෙව් සහ ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩිගේ ක්‍රියාමාර්ග මේ කියුබානු මිසයිල් අර්බුදය මහා විනාශයක් බවට පත් නොවී අවසන් වෙන්න හේතු වුණා. ඉතින් පුටින් සහ ට්‍රම්ප් මේ අර්බුදය කොහොම විසඳා ගනීද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ නරඹන්න අපගේ channel එක අදම subscribe කරලා තියාගන්න.